මම තව පොඩි වීඩියෝ එකක් ගන්න හිතුවා. මෙයා අනුකලනයේ ගණන් වල ගොඩක් අයට ලේසියෙන්ම හදන්න කොටස පුළුවන් එක බින්න භාග අනුකලනයනේ. ඒක ඕන ළමයින්ට පුළුවන් බින්න භාග වලින් අනුකලනය. ඒතර බින්න භාග හොයන එක ඔයාලට පුළුවන්. දැන් සමහර ළමයින්ට බින්න භාග හෙව්වට ඒක අනුකලනය කරගන්න බෑ. ඒ නිසා අන්න ඒ වගේ ගානක් හදන විදිහ චුට්ටක් බලන්න. ඒතර බින්න භාග අනුකලනයේදී අවශ්‍ය වෙන අනුකලනයේ සූත්‍ර වලින් පොඩ්ඩයි ඕන වෙන්නේ. අපි ඒ ටික විතරක් චුට්ටක් බලමු. ඔයා දැනන් ඉන්න ඕනේ බින්න භාග අනුකලනයේදී මෙන්න මේ වගේ ආවොත් අනුකලනය. ඒ කියන්නේ අපි හිතමු උදාහරණයක් විදිහට A යට x ඉන B හරි මොකක් හරි එකක්. මේකෙන් අදහස් කරන්නේ හරේ තියෙන ඒකජසිතයක්. එහෙනම් මෙයාගේ අනුකලනය කෙලින්ම ln x ඉන b. හරි. එතකොට මෙතන උඩ a නියතය තියෙන නිසා a නියතය ඉස්සරහට ගේනවා. ඒක මෙතනට එනවා. එතකොට එහෙනම් මෙන්න එයාගේ අනුකලනය. තව අභිපත නියතය දාන්න ඕන. ඊළඟට ඔයාලට අනුකලනයට තිබ්බොත් මේ වගේ x වර්ගය ධන b වර්ගය. ඔයා බින්න භාග කරාට පස්සේ මෙහෙම කොටසක් හම්බ වුණත් මේකට අවශ්‍ය වෙන්නේ tan inverse නේ. tan inverse x යට b. ඒ වගේම මෙතන b තියෙනවා නම් අපිට ඒකත් ඕනේ නේ. tan inverse x යට b. එහෙනම් x වර්ගය ධන b වර්ගය තිබ්බොත් tan inverse කියන එක මතක තියාගන්න ඕන. right. ඒ හැරෙන්න ඕනම වර්ගජයක් යට තියෙනවා නම් යට වර්ගජයක් තියෙනවා නම් උඩ නියතයක් කියලා හිතමු. පා මේකට කරන්න ඕන වර්ග පූර්ණය කරන එක වර්ගජය. වර්ග පූර්ණය. right. මම සරල උදාහරණ ගානක් ගන්නම් මෙහෙම. අපි හිතමු මෙහෙම එකක්. එහෙනම් මේක වර්ග පූර්ණය කරොත් x ඍණ 2 වර්ගය අපි මැද සංඛ්‍යාව දෙකෙන් බෙදලා වර්ග කරන්නේ. ඊළඟට වැඩිපුර වෙනවා 2 වර්ගයක් 4ක් ඒක අයින් කරනවා. එහෙනම් x ඍණ 2 වර්ගය ඍණ 3. එහෙනම් මේක අපිට ඕනනම් බින්න භාග ආයසරයක් කරලා කරන්න පුළුවන්. නැත්නම් මේක සූත්‍ර වලට එකපාරම පාවිච්චි කරන්නත් පුළුවන්. දැන් මේ තියෙන්නේ මෙහෙම එකක්. x ඍණ 2 වර්ගය ඍණ මූල 3 වර්ගය. right. ඒ කියන්නේ කෙටියෙන් කිව්වොත් අනුකලන මේක ආකාරයක් විදිහට මේක ඉගෙන ගන්න අනුකලනය යට x වර්ගය ඍණ a වර්ගය වගේ තියෙන ඒවා නේ. එහෙනම් x වර්ගය ඍණ a වර්ගය අනුකලන ඒවා සූත්‍රය දන්නවා. ඔයාලට තියෙන ඒකාදශකයන්. මතකනේ ln වල සූත්‍රය තියෙනවනේ x ඍණ a යට x ධන a එකයි a ඍණ x යට a ධන x එකයි දෙක මාරු කරලා ලියන එක. ඒක එකපාරම පාවිච්චි කරන්න. මතක නැත්තම් ටක් ගාලා ඒ සූත්‍ර දෙක බලන්න. එහෙනම් මං හිතනවා ඔයාලට බින්න භාග හදාගත්තොත් ඉතුරු කොටසට අවශ්‍ය වෙන්නේ මෙන්න මේක හැල්තුණු විතරයි ගොඩක් ගණන් වල. ඉතින් ඒක ඔයාලට හදාගන්න පුළුවන් වෙන්න ඕන. හරි. ඊළඟ සමහරවල්ලාට මෙතන බලයක් තියෙන්න පුළුවන්. ඔයාලට පුනරාවර්තනයක් වගේ බින්න භාග කරන්න තිබ්බොත් ඔයාලට එන්න පුළුවන් මේ වගේ නේ. අපි හිතමු x ඍණ 1 වර්ගය වගේ. එහෙනම් මේක අනුකලනය කරන එක තවත් ලේසි. මේ තියෙන්නේ x ඍණ 1 ඍණ 2. උඩට ගියනකොට ඍණ 2නේ. ඍණ දෙවෙනි බලයෙන් ඔය තියෙන්නේ. එහෙනම් මේක අනුකලනය කරනවා කියන්නේ ඍණ 2ට එකක් එකතු කරනවා ඍණ 1යි බෙදනවා ඍණ 1. ඕන ඍණ 1 යට x ඍණ 1යි කියලා ලියන්න පුළුවන්. එහෙනම් බින්න භාග අනුකලනය කරාට පස්සේ ඉතුරු කොටසට අවශ්‍ය වෙන්නේ ඔන්න ඔය ටික. right. අපි එහෙනම් ගානක් හදලා බලමු මේකෙන් ටක් කාලා මට මතක් වෙන්න. හරි. එතකොට මේ තියෙන්නේ 2024 අනුකලනයේ බින්න භාග ගාන. එතකොට බින්න භාග ගානේ 2024 මේක තමයි අනුකලනය කරන්න කියලා තියෙන්නේ. ඒකට කලින් ඔයාලට මෙන්න මේ ප්‍රකාශනය 2යි 3යි t වර්ගයේ ධන 4 සමානයි කියලා a සහ b ත් එක්ක ප්‍රකාශනය දීලා ඒ කියන්නේ මේ කොටස මෙහෙට ගුණ කරලා ඔයාලට ප්‍රකාශනයක් දීලා තියෙනවා. ඒකෙන් a සහ b හොයන්න ඕන. ඒත් මං හිතනවා ඒක නම් ඔයාලට හොඳටම පුළුවන් ඇති කියලා. ඕකේ තියෙන්නේ සංගුණක සංසන්දනය කළා හෝ අගයක් ආදේශ කළා මේ a b හොයාගන්නගෙන මං හිතනවා ඒක ඔයාලට පුළුවන් ඇති කියලා. එහෙනම් ඕකේ a සහ b හොයාගත්තට පස්සේ ඔයාලා ලකුණු 10ක් හම්බ වෙනවා එතන. ඒක හොයනවාට. right. එතකොට දැන් මේක ලේසි නිසා මම හිතන්නේ ඒක 10ක් වගේ තමයි හම්බෙන්නේ ලකුණු 10ක් හෝ ඊට සාමාන්‍ය ප්‍රමාණය. සමහරලාට බින්න භාග වල ලකුණු 50ක් හෝ 40ක් හම්බ වෙනවා. අයි ගොඩක් වෙලාවට 50ක් 40ක් හම්බ වෙනවා. දැන් එහෙනම් මේක නවාට අනුකලනය කරන්න තියෙන්නේ. එහෙනම් මේක අනුකලනය වෙනකොට අපිට දැන් බින්න භාග හොයාගත්ත එක්කන අනුකලනය කරන්න පුළුවන්. අන්න බලන්න වාට අනුකලනයට ඕන වෙන අර මම ඉස්සෙල්ලා දුන්න ටික නේද? එහෙනම් මෙයාව අනුකලනය කරනවා කියන්නේ t විශයෙන් අනුකලනය කරන්න වෙන්නේ. මේ පාර t නිසා. එහෙනම් මෙයාව අනුකලනය කරනවා කියන එක. ඔය විදිහට. එහෙනම් ඔයාලට පුළුවන් අනුකලනයේදී අපි දන්නවා එකතු වෙන වෙනම ලියන්න පුළුවන්. එහෙනම් මෙතන
එක යට මෙයා ඒ කියන්නේ මම dt එක්කම ලියාගත්තා ධන දෙවරක් අනුකල දෙවරක් කොහොමද තියෙන්නේ 2යි t යට මෙයා. හරිනේ. එහෙනම් අපිට මෙයාගේ අනුකලන එකපාරම ලියන්න පුළුවන්. මේ තියෙන්නේ ln t ධන 1. හරි. ඊළඟට මේක වට තේරෙන්න ඕන. යට හරය අවකලනේ ලවේ තියෙනවා නම් ඒක අපිට ඒ විදිහට ලියා ගන්න පුළුවන්. හරය අවකලනේ ලවේ තියෙනවා. එහෙනම් මෙයාගේ හරය අවකලනේ තියෙන්න නම් යට අවකලනය 2t ඍණ 2. එහෙනම් යට අවකලනය හදාගන්න පුළුවන් මෙතන 2t දැන්ටම තියෙනවා අපිට ඕන ඍණ 2ක් නේ. එහෙනම් මම කරන්නේ මෙයාට ඍණ 2ක් දීලා ඒක නැති වෙන්න ආයෙ ධන 2ක් දෙනවා. ඔය විදිහට. එතකොට මේ කොටස මට වෙනම හිතුවොත් යට අවකලනය උඩ තියනවා කියන්නේ එයාගේ අනුකලන එකපාරම ලියන්න පුළුවන්. මම ඒක ලස්සනට වෙනම ලියනවා ඔය විදිහට. ඊළඟට ඉතුරු කොටස ගත්තොත් දෙක කියන්නේ නියතයක් නේ. දෙක කියන්නේ නියතයක්. ඒ දෙක නියතයේ තියාගත්තොත් මෙයා. එහෙනම් ඔයාලට මෙතන යට අවකලනයේ ලවය තියනවා කියන්නේ හරය අවකලනයේ ලවය තියනවා කියන්නේ ln හරය. එයා හරිනේ. නිකම්ම ලියන්න පුළුවන්. right? හැමතිස්සෙම යට අවකලනයේ උඩ තියනවා නම් ln හරය. දැන් මේකෙත් එන්නේ ඒක තමයි. t ධන එක අවකලනය කරාම එකයි. ඒතකොට යට අවකලනයේ උඩ තියෙන නිසා ln t ධන එක. ඒතකොට මේකෙත් එහෙම තමයි. යට අවකලනයේ උඩ තියෙනවා 2යි ඍණ 2. අන්න මේක අනුකලනය කරන්න මම කිව්වා මේක වර්ග පූර්ණය කරලා ඉන්න. එහෙනම් මේක වර්ග පූර්ණය කරොත් t ඍණ 1 වර්ග එනවා. එතකොට t වර්ගයේ ඍණ 2යි t හරි. හැමතිස්සෙම මැද එක්කෙනා දෙකෙන් බෙදලා දාන්නේ. එතකොට ඍණ 2 දෙකෙන් බෙදලා දැම්මේ. එතකොට මෙතන වැඩිපුර එනවා ඍණ 1 වර්ගයේ ධන එකක්. එහෙනම් ඒක අයින් කරන්න ඕන ඍණ එකක් කියලා. එහෙනම් ඒ ඍණ 1යි මේකයි ධන 3යි. එතකොට මේ ටික හරිනේ මම මේ යට කැල්ල මේ ටික විතරක් ලියනවා. එතකොට මෙතන තියෙන්නේ t ඍණ 1 වර්ගයේ ධන මූල 3 වර්ගය. ඒ කියන්නේ tan ඉන්වර්ස් නේ. tan ඉන්වර්ස් t ඍණ 1යට මූල 3. right? එතකොට මෙතන මූල 3 තියෙන නිසා ඒකත් ගන්න ඕන. හරි නේද? එතකොට ඔන්න ඔය විදිහට අපිට පුළුවන් භින්න භාග අනුකලනය ගන්න. එතකොට භින්න භාග ගන්න ඔයාලට ওই විදිහට හරිම ලේසියෙන් හදන්න පුළුවන්. අර මම ඉස්සෙල්ලම කියලා දුන්න ටිකයි ඊට පස්සේ අවසානට මේ හරය අවකලනය උඩ තිබ්බොත් ලියන එකයි මතක තියාගන්න. එතකොට භින්න භාගයක ඔයාලට හොයන්න පුළුවන් නේ. ටක් ගාලා දීලා තියෙන එක භින්න භාග වලින් ලිව්වා. දෙපැත්තට අනුකලනය දාගත්තා. වෙන වෙනම අනුකලනය කරගෙන ගියා. එතකොට මේ වගේ අනුකලනය ඔයා හොඳට ප්‍රැක්ටිස් වෙලා ඇති. ඒවා නිකම්ම ලියන්න තියෙන්නේ. එතකොට මේකේ භින්න භාග කොටස හැදුවත් ඔයාලා ලකුණු ගොඩක් හම්බ වෙනවා. ඒ ටික ගන්න ඊට පස්සේ අනුකලනයෙන් ඉතුරු ලකුණු ටික ගන්න හරිම ලේසියි. මේ කොටස නම් අතරින් එපා ලකුණු 50ක ඔව් 40ක ඊටාම වැදගත් කොටසක්. right මම නම් හිතනවා ආට අනුකලනය මේ කොටසත් භින්න භාග කොටසත් ටක් ගාලා අල්ලගන්න ඇති කියලා.